අයිබෝවන් මගේ යාළුවෝ සියලු දෙනාටම ස්නේහා වීරතුංග YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්න ගමන් මගේ YouTube channel එක වෙනුවෙන් ඔන්න ගොඩක් කාලයකට පස්සේ ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා හිතාගෙන මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන ඔයා අද මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒත් එක්කම ඔයාගේ යාළුවෝ අතර මගේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකක් දැම්මට පස්සේ එකට like එකක් comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔන්න ඔයාලට පහුගිය මාස එකහමාරක කාලයක් තුලදී ඉඳලම මට ඔයාලත් එක්ක බෙදා ගන්න වීඩියෝ එකක් අරගෙන එන්න බැරි වුණා. ඇත්තටම මේකට ප්‍රධානම හේතුව තමයි පහුගිය මාසයේ උත්සව මාසයේ හින්දා. ඉතින් හැම ගෘහණියක් වගේම මාත් හරිම කාර්යබහුල වුණා. ඒ වගේම නෑ ගමන් ගියා. ඒ වගේම හිත මිතුරන්ගේ ගෙවල් වල ගියා. ඒ වගේ ගොඩාක්ම කාර්ය බහුල කාලයක් ඉවර කරලා මට හිතර නැවතත් මට YouTube එක පැත්තට එන්න ඕන කියලා. ඉතින් ඒක නිසා ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකක් share කරගන්න අරගෙන එන්න හිතුණා. ඉතින් කොහොමද ඔයාලට අවුරුදු? ඇත්තටම අපිට නම් අවුරුද්ද හොඳටම තිබුණා. හරිම සතුටින් පොච්චු පොඩ දෙන්නත් එක්ක හරිම සතුටින් මායි මහත්තයයි දෙන්නම මේ අවුරුද්ද ගොඩාක් සතුටින් ගත කරා. ඉතින් මම හිතන ඔයාලගේ අවුරුද්දත් ගොඩාක් සතුටින් ගත වෙන්න ඇති කියලා. ඇත්තටම පුංචි හිතවල තරහා අමනාපකම් තිබුණා නම් ඒවත් නැති කරලා අලුත් අවුරුද්දේ අලුත් විදියට ඔයාලගේ අලුත් බලාපොරොත්තු සාර්ථක කරගන්න මේ අවුරුද්දේ ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ඔන්න පළවෙනි වීඩියෝ එක අරන් එන ගමන්ම මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් කාලයක් තිස්සේම කුඹුරු වැඩවලින් ඔයාලගේ කුඹුරු වැඩත් එක්ක ඔයාලට වීඩියෝ ෂෙයා කරගෙන ආපු මම දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 600 සම්පූර්ණ වුණා. ඉතින් මට හරිම සතුටුයි. ඔයාලගේ සහයෝගය නිසා තමයි මට මේ තාක් දුර ගමනක් එන්න පුළුවන් වුණේ. ඉතින් ඔයාලට කියන්න ඕන මේ සැරේ යලකන්නයට කුඹුරු වැඩ පටන් ගත්තේ අවුරුද්දට කලින්. ඉතින් මම ඔයාලට කලින් මතක් කරානේ අපි කුඹුරු වැඩ කරනකොට පොඩි ට්‍රැක්ටරයක් මගින් තමයි කුඹුර හාන වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒකේ වැඩ 3ක් කරනවා. ඇත්තටම පළවෙනි වැඩේට අපි කියන්නේ කුඹුර හානවයි කියලා. ඉතින් ඒ හාන වැඩ කටයුතු අවුරුද්දට කලින් දවස් 2-3කට කලින් අපි ඒක කරලා මඩ තැම්බෙන්න ඕන නිසා ඊට පස්සේ ඒක කරලා තමයි අවුරුද්දට සූදානම් වුනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට කියන්න ඕන අවුරුද්ද සමරලා ඊට පස්සේ සති 2කට විතර පස්සේ දෙවෙනි වැඩේ කරා. ඇත්තටම මට ඔය එක වීඩියෝ එකක්වත් ඔයගොල්ලන්ට ගේන්න බැරි වුණා ඒ දවස් ටිකේ. දෙවෙනි මඩ වැඩේ කරා. ඒ දෙවෙනි මඩ වැඩ කරනවා කියන්නේ අපි පැත්තකට කියන්නේ වීල් ගහනවා කියලා. ඒක කරන්නේ මුලින්ම කුඹුර හානිවර වෙලා කුඹුරේ ලියදිවල නියරවල් තියෙනුනේ. නියරවල් වල අයින් වලින් හොඳට උදැල්ලෙන් නියරවල් ගහනවා කියලා කියන්නේ. ඒකට නියරවල් ගහන්න ඕනේ. ඊට පස්සේ නියරවල් ගහලා ඉවර වෙලා තමයි දෙවෙනි වැඩේ කරන්නේ. ඉතින් මේ දෙවෙනි වැඩේ කරේ දැන් ඔන්න මීට සති එකමාරකට විතර කලින්. ඊට පස්සේ ඔන්න අද මම ඔයාලට අරගෙන එන්නේ කුඹුරේ තුන්වෙනි වැඩේ කරන අවස්ථාවක්. මේ තුන්වෙනි වැඩේ කුඹුරේ කරන්නේ දෙවෙනි කුඹුරේ වීල් ගහලා ඉවර වෙලා ඊට පස්සේ මඩ වලින් කුඹුරේ මඩ වුණාට පස්සේ මඩ වලින් නියරවල් බඳින්න ඕනේ. ඉතින් නියරවල් බැඳලා ඉවර වෙලා වීඩිය දාලා තමයි මේ
දැන් ඇත්තටම අපි වීඩියෝ දැම්මේ පෙරේදා උදේ තමයි වී වතුරේ දැම්මේ. බිත්තර වී ඊට පස්සේ ඊයේ උදේ මම වතුර ටික අයින් කරා. මට ඔයාලට ඒකේ වීඩියෝ එකක්වත් ජීවිත අමතකුණා. ඇත්තටම මම ඔයාලට පැලවි දැන් තෙත් කරන වීඩියෝ එකක් අරන් එන්නම්. දැන් අද හවසට මම හිතාගෙන ඉන්නේ ඒකට වතුර චුට්ටක් එකතු කරන්න. එතකොට මම ඔයාලට පැලවි වල වීඩියෝ එකක් අරන් එන්නම්. ඇත්තටම දැන් අද ඊයේ පෙරේද වී දාපු එක ඊයේ උදේ වතුර අයින් කළා. පැලවි ටික තුනී කරලා හොඳට බර තියලා තිබුවා මම ඉක්මනට අර අස්නෙට පැලවෙන්න ඕන නිසා. ඇත්තටම අපිට කුඹුර වපුරන්න තියෙන්නේ හරියටම බදාදා දවසට. අද පෝරු ගෑවා. මේ පෝරු ගාන වීඩියෝ එකක් තමයි මම ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් මේ පෝරු ගාලේ වුණාම මට ගොඩාක් වැඩ තියෙන මේක කරන්න. මේකේ ඔය පස් කඳු තියෙන ඒවා පොඩ්ඩක් ඇදලා මට්ටම් කරගන්න ඕන. ට්‍රැක්ටරෙන් කරන්න බැරි ඒවා. අපි දැල්ලෙන් හදලා ගානට ලස්සනට හදා ගන්න ඕන. මේ බලන්නකො මෙන්න මේ අයියා තමයි අපේ මේ කුඹුරේ වැඩ කරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වීල් ගහන මේ පෝරු ගහන වැඩේ කරන්නේ. ඇත්තටම අපි වී වපුරන්න හිතාගෙන ඉන්නේ අනිත් දවසට තමයි. ඉතින් හෙට දවසක් තියලා අනිද්දට තමයි වපුරන්න හිතාගෙන ඉන්නේ. හේතුව තමයි මට දවසක් පහ වුණා වී වතුරේ දාන්න. නැත්තම් අපිට හෙට වපුරන්නත් තිබුණා. ඒ වුණාට ඒක කරගන්න උනේ නෑ. ඒක නිසා දැන් අපි අනිද්දට තමයි වපුරන්න හිතාගෙන ඉන්නේ. ඒත් එක්කම ඔයාලට මතක් කරන්න ඕන පහුගිය කන්නේ මම ඔයාලට වියදම් ගැන කතා කරාට ඔයාලට මම කිව්වේ නෑනේ මට කොච්චර වීකවර ප්‍රමාණයක් ආවද එහෙම කියලා ඔයයන් කපලා ඔයාලට මතක් කරන්න ඕනේ. ඇත්තටම අක්කර භාගයකටත් අක්කර භාගෙ 3ට බෙදුවට පස්සේ එකෙන් කොටස් දෙකක් වගේ තමයි මම කුඹුර තනියම කරේ. ඉතින් ඒකෙන් මට පුළුවන් වුණා මම ඔයාලට අපේ අර මිනුම් මේකකේ කිව්වනේ අල්ලි. ඉතින් අල්ලි දෙකක් වගේ තමයි අපි කරේ. ඉතින් ඒකෙන් මට පුළුවන් වුණා වී කවර 16ක් වී කවර ලොකු කවර 16ක් හදාගන්න. ඉතින් අපිට ඇති ඉතින් මේ කන්නේට ගොඩක් ඇති. ඒ වුණාට ගොඩක් අය කිව්වා මගේ වීඩියෝ බලන මගේ ඥාති පිරිසකුත් ඉන්නවනේ අපේ ළඟම හිතවත් අයත් මේ වීඩියෝ බලන හින්දා එයාලා කිව්වා ඇත්තටම YouTube එකට වීඩියෝ අරන් ඉන්න එපා කුඹුරු කරලා ඉවර වෙනකන් කියලා. ඇත්තට මේක ඇත්තද කියලා නම් මම දන්නේ. හේතුව තමයි එයාලා කියන්නේ කුඹුරට ඇස්සහකට වහවදී කියලා. ඇත්තටම ඉස්සර නම් ඕව තිබුණට මම ඕව ගණන් ගන්න නැති නිසා මට හිතුණා මේ සැරේත් කුඹුර කරලා වීඩියෝ අරගෙන ආවිලා බලමු අපි මේ සැරේත් මොනවද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අල්ලි දෙකකට ගන්න ප්‍රමාණ වී කවර ප්‍රමාණයට සමාන ගාණක් මට ගන්න පුළුවන් වුණා. ඒ වුණාට එයාලා කියන්නේ ඔయిత වඩා මහන්සි වුණොත් ඔయిత වඩා ප්‍රමාණයක් ගන්න තිබුණා. ඔයා වීඩියෝ දෙන්න නිසාලු ඒක ගන්න බැරි වුණේ කියලා තමයි එයාලා කියන්නේ. කියන්නේ කරන කිසිම වගාවක වීඩියෝ එකක් දාන්න එපාලු. එහෙමනොත් මම කොහොමද ඔයාලට ඒව පෙන්නන්නේ? අපි වගා කරන විදිය පෙන්වන්න විදියක් නැහැනේ. ඇත්තට මේ සැරේ මම ඔයාලට අර දම්බල මේ කරල් එහෙම දාලා තිබිච්ච ඔක්කොම කුඹුරනේ මම වගා කරන ඒවා පෙන්නුවේ. ඒ ඔක්කොම මුළු කුඹුරම මේ සැරේ වී වපුරන්න තමයි මේ මඩ වැඩ කරලා තියෙන්නේ. මේ තියෙන අර බණ්ඩක්ක දාලා ඉවරලා මේ කරල් දාපු පැත්ත. ඒ පැත්ත සම්පූර්ණයෙන්ම මේ මඩ වැඩ කරන අවස්ථාවක් තමයි ඔයාලට මේ දැන් මේ පෝරු ගන්න අවස්ථාව තමයි ඔයාලට මම පෙන්නන්නේ. ඉතින් ගොඩාක් කතා කරා ඔයාලත් එක්ක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් නැවත ඔයාලත් එක්ක මුණ ගැහෙන්න තමයි මම බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන අනිවාර්යෙන් ඔයාලා අද මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒත් එක්කම ඔයාගේ යාළුවෝ අතරේ මගේ වීඩියෝ share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අනිද්දට වපුරන වීඩියෝ එකක් ඔයගොල්ලන්ට එක අනිවාර්යෙන් අරන් ඉන්න බලාපොරොත්තු වෙයි. අදට සමුගන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් ගිහින් එන්නම්.